යෝ මොකද වෙන්නේ? ඔන්න ඉතින් අදත් ආව කවිගෙන් නෙපි සුපිරි අප්කමින් වීඩියෝ එකක් අරගෙන අද අපි ගෙනලා තියෙන හැම කොට දෙනෙක් අහපු සහ එන්න තියෙන ටිකක් අපි ඉස්සල්ලාම කතා කරමු ලකී වීල් එක ගැන. ලකී වීල් එක ගැන කතා කරන කලින් ඕගොල්ලෝ කියන්න ඕන අපේ ටොප් ස්ටෝර් එක තියෙනවා ගයාස් ගේමින් ඩයමන්ඩ් ස්ටෝර් එක. අඩුම මුදලකින් වැඩිම ටොප් අප් ගානක් ගහන්න මොකක්ද ඉතින්? ගයාස් ගේමින් තමයි. දැන් මෙසේජ් එකක් දාන්න මෙන්න මේ නම්බරේට. ඉතින් අපි යමු වීඩියෝ එකට. ලකී වීල් එක ගැන කියනවා යාළුවේ ලකී වීල් එක එන්න තියෙන මැයි 7. ඒ කියන්නේ හෙට නේද? හෙට හෝ ඕගොල්ලෝ බලන දවසක කවද දන්නේ මේක. ලකී වීල් එක එන්නේ මැයි 7 යාළුවේ. ඒකෙදී ඕගොල්ලෝ මෙන්න වගේ ටික අයිටම් ටික එන්න තියෙනවා. වාසි ඉතින් මේක ජෙම් 9න් ආවොත් ඉතින් ඕගොල්ලෝ තාත් වාසි. ඒ හින්දා ඕගොල්ලෝ ඒක ගන්න බලන්න try එකක් දීලා අපි දෙවෙනි ගෑනලා තියන්නේ ඕගොල්ලෝ මුළු දෙනෙක් අතවැද අතෙන් බැදගෙන බලාගෙන දින ගණන් කරගෙන ඉඳපු සුපිරි ඉවෙන්ට් එකක් ගැන ඒ කිව්වොත් ලෙජෙන්ඩරි බන්ඩල් එක ගැන. ලෙජෙන්ඩරි බන්ඩල් එක හරිම කන්ෆර්ම් ඩේට් එකම හරියට දන්නේ නැහැ. සාමාන්‍යයෙන් 12 13 වගේ එනවා. ඒ හින්දා ඔයාලා දැම්මම ජෙම් ටිකක් රැස්ති කරන් ඉන්න. සාමාන්‍යයෙන් මේක එන්නේ ටෝගන් ටවර් එකට. ටෝගන් ටවර් එකට එනවා කියන්නේ ඉතින් ජෙම් සාමාන්‍යයෙන් 5000ක් 6000ක් කන්න වෙන ඉවෙන්ට් එකක්. ඒ හින්දා පුළුවන් තරම් ජෙම් ටික එකතුරන් ඉන්න. ඒ වගේම ආය අපිට එන්න තියෙනවා සුපිරි ෆයිනල් සොට් ඉවෙන්ට් එකක්. ඒක කන්ෆර්ම් ඩේට් එක හරියටම කියන්නම් බෑ. මම කීමේ අනිවාර්යෙන් 13 14 වගේ එනවා. ඒක මාම ලස්සනයි. කලර්ස් දෙහින් ඉන්න බලන්න ලස්සනයි නේද? ඒක සාමාන්‍යයෙන් ඔයාලට කවර් කරනවා නම් සාමාන්‍ය ජෙම් 1600ක් වගේ යනවා. ඒක ජෙම් දැම්මම කවර් කරන්න ඇති එකතු කරගෙන ඉන්න ඉවෙන්ට් එක කවර් කරනවා. ඒ වගේම මම ඔයාලට කියන්න තියෙනවා ටොප් අප් බෝනස් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඒක මැයි 17 එන්නේ ටොප් අප් ඉවෙන්ට් එකක්. ඒක හොඳයි. ඒක සාමාන්‍යව ජෙම් 1000ක් දැම්මොත් තව 1000ක් රිටර්න් එනවා. ඒ කියන්නේ 1000ක් දැම්මොත් 1000ක් එන්න. ඔක්කොම ජෙම් 2000යි. ඒ වගේ අර්ථයෙන් වෙන්නේ. ඒක හොඳයි ලෙජෙන්ඩරි බන්ඩල් එක ගන්නවා නම්. මොකද මේ ජෙම් මෙනවා නේ හොඳට. ඒ හින්දා ජෙම් වැඩිපුර එන හින්දා. ඊළඟට කියන්න තියෙන ෆිට් ස්කින් එක ගැන. ඔන්න ෆිට් ස්කින් ඩිසයින් එක තියෙන මාරම ලස්සනයි. ඒක කලර්ස් දෙකකින් එන්නේ. එකක් ගින්දර පාට වගේ ගින්දර පාට නේද? ඉන්දර පාට වගේ අනික නිල් පාටයි. ඒක එන්නේ සාමාන්‍යයෙන් 17 18 වගේ එකක් තියෙනවා. ඒක ගන්න ලස්සනයි හැබැයි මාත් ගන්න බලන්න ඕනේ. ඒක ලස්සනයි. ඒක ගන්නවනේ ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ජෙම් 1600ක් යනවා. ඉතින් ඔයගොල්ලෝ ජෙම් টොප් අප් කරන එකම තැන කොහෙද? කොහෙද කියලා කියනවා නම් ඉතින් ගයාස් ගේමින් ඩයමන්ඩ් ස්ටෝර් එක තමයි. දැන්ම මැසේජ් දාලා টොප් අප් එකක් දාගන්න. වාසි ස්පීඩ් හොඳම එක. හරි ඉතින් බොයිස්. මම අදට ගිහින් එන්නම්. බයි බයි.